ඊටම අවාසනාවන්ත තත්ත්වය තමයි රජය නියෝජනය කරන විශේෂයෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කරනවා මෙවැනි දේ සිදු වුණාම ඒ වංචනිකයින් මේ වැනි ක්‍රියාවලියකින් මගහැර යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කාලය ගත්තේ කියලා. ඒක කිසිසේත්ම පිළිගත හැකි සාධාරණ පිළිතුරකුත් නෙමෙයි. ඒ හරහා අපිට පේනවා මේ ප්‍රශ්නය ඕන් කොතනටද ලඝු කරන්න හදන්නේ කියලා. ඒ වගේම අපිට විශේෂිත තත්ත්වයක් මේකේ දකිනවා මේ රටේ මූල්‍ය බලය සම්බන්ධයෙන් සම්පූර්ණ ඒ මූල්‍ය සම්බන්ධ බලය තියෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට එතනදී මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් කරලා තියෙන දැනුවත් කිරීම. රජයේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා කරලා තියෙන ප්‍රකාශය අනුව පෙනී යනවා නිවැරදිව නිශ්චිතව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා නැහැ. හැබැයි අපි පසුගිය කාලේ දැක්කා රටේ යම් සිදුවීමක් සිදු සැනින්ම ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. ඒ වගේම මේ වගේ විමර්ශන ආරම්භ කරනවා. එතකොට මේ සිද්ධිය එවැනි සාමාන්‍ය සිද්ධියක් නෙමෙයි. ඉන්නේ එහාට ගියපු සිද්ධියක්. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පිළිබඳව භාණ්ඩාගාර ලේකම්වරයා පිළිබඳව හර්ෂණ සූර්යප්පෙරුම සම්බන්ධයෙන් සමාජයේ සැකසංකාවක් මතුවලා තියෙනවා. ඒකට හේතුව තමයි මහා භාණ්ඩාගාරයත් මේ ගනුදෙනුව සිදුවීම සම්බන්ධ රාජ්‍ය ඕස්ට්‍රේලියාව. එතකොට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයේ හිමි පුද්ගලයෙක් කියන කාරණයක් එක්ක යම් සාධාරණ සැකයක් තියෙනවා. ආණ්ඩුව කළ යුතුව තිබුණේ මේ සිදුවීම සිදු වූ මොහොතේම විශේෂයෙන්ම මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව දැනුවත් කරලා ඒ හරහා රට දැනුවත් කිරීම තමයි පළමුවෙන්ම කළ යුත්තේ. නමුත් ඒ කරේ නැහැ. මේක රටේ සාමාන්‍ය බහුජන සංවිධානයක් විසින් හෙළිදරව්වක් කළාට පස්සේ රජයට නිසි පිළිතුරක් නැති වුණාට පස්සේ ඕන අසරණ වුණා. අසරණ වුණාට පස්සේ දැන් විවිධ ප්‍රකාශ කරමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විවිධ කරුණු පසුගිය දින කිහිපෙම මාධ්‍ය හරහා රජයට දැනුම් දුන්නා. හැබැයි අපිට අද දවස් වෙනකොටත් පේන්නේ කිසිදු නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්ුත් අපිට සාධාරණ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙයිද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් අපිට අද දවස් වෙනකොට දැනගන්නට තියෙනවා හෙට දවසේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාව රැස් වෙන බව අපි විශ්වාස කරනවා. දැන් සතියකට වැඩි කාලයක් තිස්සේ මේක ප්‍රශ්නයක් විදිහට ඇදී යද්දී භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූර්යප්පෙරුමගේ වගකීමක් වෙනවා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ඉදිරියට ඇවිල්ලා මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව සම්පූර්ණයෙන්ම ප්‍රකාශයක් කරලා ඒ පිළිබඳව කරුණු දැනුවත් කරන එක. මේකේ අවසනාවන්ත තත්ත්වය තමයි අප්‍රේල් 10 වෙනිදා තමයි අවසන් වතාවට පාර්ලිමේන්තුව රැස් වුණේ. සිංහල අලුත් අවුරුද්ද නිසා පාර්ලිමේන්තුව කල් තියලා තියෙනවා මැයි 5 වෙනිදා වෙනකම්. එතකොට මේ මුළු කාලයේම පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැහැ. රාජ්‍ය මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුව සතු වුණත් කාරක සභාවකට හැරෙන්නට පාර්ලිමේන්තුව රැස් වුණා නම් මේක පක්ෂ නායකයෙකුට මතු කරන්න තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතිය තිබුණා ඒ කාරණේ මතු කරන්න. නමුත් ඒ අවස්ථාව සම්පූර්ණයෙන් බැහැරිලා තියෙනවා. ඒ වගේම අපිට සැකයක් තියෙනවා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ රැස් වෙච්ච විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවකදී විශේෂයෙන් කන්ටේනර් 323 මුදා හැරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී ඒ කාරක සභාවේ සභාපති ධූරයේ දරන හර්ෂණ නාණයක්කාර අධිකරණ අමාත්‍යවරයා කියනවා මුදල් නැමැති විදිහට අනුර කුමාර දිසානායකගේ කාරක සභාව ඉදිරියට කැඳවන්න බෑ සාක්ෂි සඳහා කියලා ජනාධිපතිවරයා කියලා. එතකොට ප්‍රශ්නේ කොතනද? කන්ටේනර් 323 සම්බන්ධයෙන් ප්‍රශ්නය මතුවෙනකොට ශ්‍රී ලංකා රේගුවයිති ජනාධිපතිවරයාට විශේෂ භාර අමාත්‍යවරයා මුදල් නැමැති අනුර කුමාර දිසානායක. එතකොට ඔහුට ඒ අවස්ථාවේ සාක්ෂි දෙන්න බෑ කියනවා. මේ ප්‍රශ්නේදී මුදල් අමාත්‍ය ධූරයේ දරන්නේ අනුර කුමාර දිසානායක. එතකොට එතනදිත් කියනවා නම් මුදල් අමාත්‍යවරයා කැඳවන්න බෑ කියලා මේ පරීක්ෂණවල සාධාරණත්වය ස්වාධීනත්වය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා අපි රජයට මුලින්ම කියනවා මේ අවස්ථාවේදී හෙට දවසේ රජයේ මුදල් කාරක සභාවට ඔබ හැකිනම් මේ වන විට කර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම මේ සිදුවීම පිළිබඳව නිල වශයෙන් සත්‍ය තොරතුරු ඒ කාරක සභාව හමුවේ ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ මුදල් විශේෂ භාර අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ පිළිබඳව රජයේ විශේෂ මුදල් අමාත්‍යාංශයේ නිල ස්ථාවරය ඉදිරිපත් කරන්න. ඉතින් ඒ නිසා ඒ අවස්ථා මග නොහැර කටයුතු කිරීම තමයි ඔබේ වගකීම වෙන්නේ. එසේ නොවුනොත් ඔබේ රජයට ජාතික ජනබලවේගයේ රජයට එල්ලවන දූෂණ වංචා චෝදනාවෙන් කිසිසේත්ම ගැලවිය නොහැකි. මොකද ඒක වසන් කරන්න විවිධ උත්තර ලබා දීමෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ බැරෑරුම්කම මේ ප්‍රශ්නේ හරහා වෙනත් කාරණා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මතුවෙමින් තිබෙනවා. ඒ වගේම ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධූරයේ දරන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. එතකොට මුදල් රාජ්‍ය ආරක්ෂක ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධූර තුනම ජනාධිපතිවරයාට තියේදී නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරගෙන කටයුතු කරද්දී ඍජුවම විශේෂ භාර අමාත්‍යවරයා විදිහට ඔහු වග කියන්න ඕනේ. ඒතකොට මම ජනාධිපතිවරයා ඒ නිසා ඉදිරිපත් වෙන්නේ නැහැ, සාක්ෂි ලබා දෙන්නේ නැහැ කියන වගේ ස්ථාවරයක් ආණ්ඩුවට දරන්නට බෑ. ඒ නිසා
මේ කාරණේදී ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව රටම අවධානයෙන් ඉන්නවා. දැන් අවසාන අවස්ථාවට එළඹිලා තියෙන්නේ සතියකට වැඩි කාලයක් තිස්සේ විවිධ උත්තර සපයමින් මගහරිමින් සිටින්නේ. මේ මගහැරීම තවදුරටත් කරන්නට බෑ. ඒ නිසා අපි කියනවා වහාම විශේෂයෙන්ම දිගින් දිගටම අපි මේ කතාබහ ආරම්භ කරපු මොහොතේ ඉඳලා කරපු ඉල්ලීම තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම වහාම ඉල්ලා අස්විය යුතුයි.